විශේෂයෙන් හෘදාබාධ සහ පිළිකාවලට මූලිකම දෙයක් තමයි අපේ ආහාර විහරණ දේවල්. නැගිටින්න ඕනලට නිදිනවා, නිදියන්න ඕනලට නැගිටිනවා. ශරීරයට අවශ්‍ය විවේකය නැහැ. අලුත් ජෙනරේෂන් එක මැල්ලු කොයිල වගේ දේවල් ඒවා ප්‍රතික්ෂේප කරනවා. පරිප්පුයි යලයි. මසුයි. ඉන්න ආහාර මල වශයෙන් ඒ අවශ්‍ය ප්‍රමාණයට පිට වෙනවා නම් ඇඟ ඇතුලේ ව්‍යාධියක් තියෙන විදිහක් නැහැ. හවස ආහාර වෙලා හවස 6ත් 7ත් 8ට නිදිය ගත්තා. උදේ 4 මාට හැරුණා. බෑනේ නාට්‍ය ටික මිස් වෙනවා. නාට්‍යත් බලන්න ඕනේ මම නැහැ කියන්නේ. පහුගිය කාලවකවානුව පුරාම කරපු අපි කතාබහ නියලුණු මාතෘකාවන් වලට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබ්බා. මේවත් එක්ක මේ ડોක්ටර් මට හිතුණා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අද දවසේ මේ කතාබහ කළොත් හොඳයි කියලා. මොකද මේ දැන් අපේ වයසේ තියෙන Facebook එකේ group එකක්. මේ group එක අපි බැලුවොත් එහෙම සාමාන්‍යයෙන් මාසයකට මාස දෙකකට පාරක් අනිවාර්යයෙන්ම මේ heart attack කියන දෙයින් 3 දෙනෙක් 4 දෙනෙක් මිය යනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ වටපිටාව ගැන කතා කරලා බැලුවොත් එහෙම ගොඩක් කට්ටිය ඉන්නවා මේ කැන්සර්ස් එහෙම නැත්නම් පිළිකා රෝගී තත්ත්වවලට ගොදුරු වෙලා. ඉස්සර නැති විදිහට ඇයි මේක වර්ධනය වෙලා තියෙන්නේ? ඔව් ස්වස්ථතාවය තමයි උතනක් තියෙන්නේ. ස්වස්ථතාවය පිළිවෙත් අපි ආහාර විහරණ අපි හරි විදිහට කරන්න ඕනේ. ඉතින් ඇත්තටම ගත්තොත් එකක් තමයි අපි තාක්ෂණයෙන් දියුණු වෙනකොට අපි හැම දෙයක්ම පහසු කරගත්තට තාක්ෂණයේ ප්‍රතිවිපාකයක් තියෙනවානේ. ඔව්. අපි ගත්තොත් අතේ ගෙනින දුරකථනය. ඒක තරංග මගින් ක්‍රියාත්මක වෙන්නේ. අපි දවසකට කීපාරක් ඕක මොළයට කිට්ටුම ඉන්ද්‍රිය තියෙන කනේ තියාගෙන ඉන්නවද? එතකොට එන කිරණ වලින් හානියක් වෙන්නේ නැද්ද අපිට? ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඊට පස්සේ කම්පියුටර් එක. ඊළඟට අධි තාක්ෂණ විකරණශීලී තාක්ෂණයේ තියෙන උපකරණ. ඊළඟට ආහාර. අපි හැමදේම ෂණික ප්‍රධාන එක ආහාර වෙන්න ඕනේ. වෙන්න ඕනේ වෙනවා. එතකොට විශේෂයෙන් හෘදාබාධ සහ පිළිකාවලට මූලිකම දෙයක් තමයි අපේ ආහාර විහරණ දේවල්. අපි ගන්න ආහාර. දැන් ක්ෂණික කියන්නේ අපි ඒක නිකන් අපි මේක ලෙහලා බැලුවොත් ක්ෂණික වෙන්න බෑනේ නිකන්. ඒ කියන්නේ අපි මොනවා හරි ස්වභාවික දෙයක් අරගෙන ඒකට යම් මොනවා හරි රසායනික ද්‍රව්‍යයක් එකතු කරලා තමයි මේක ක්ෂණික කරගන්න පුළුවන්. එතකොට ඒ එකතු වෙන රසායනික ද්‍රව්‍ය පිළිකාකාරක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෘද වස්තුවේ හෘද ධමනි වල තියෙන මෙවුවා හීන් වෙන්න ඒවට බලපාන්න දේවල් වෙන්න පුළුවන්. මේ දේ තැම්පත් වෙන්න. ඒ වගේ දේවල්. ඊළඟට තමයි අපේ තියෙන ලයිෆ් ස්ටයිල් එක. ජීවන චක්‍රය. මං කිව්වා වගේ නැගිටින්න ඕනලට නිදිනවා, නිදියන්න ඕනලට නැගිටිනවා. ශරීරයට අවශ්‍ය විවේකය නැහැ. අවශ්‍ය නිින්ද නැහැ. අටුම ගානේ පැය 8කවත් නිින්දක් මිනිස්සුෙකුට අවශ්‍යයි. අඩුම පැය 6ක්වත් අවශ්‍යයි. අනිවාර්යෙන් පැය 8ක්වත් නිදිය ගත්තොත් තමයි ශරීරයේ හරි ප්‍රකෘති තතරෙන්. මොකද අපි දවසම මේක මැෂින් එක වගේ දුවලා අපේ නිින්දෙදි තමයි බ්‍රේන් එක සහ ශරීරයේ හැම දෙයක්ම එගලන් ගෙවිලා ගිය ශෛල කොටස් නැවත නිර්මාණය කරගෙන ආය බොහොම ප්‍රකෘති තත්ත්වෙන් වෙන්න පුළුවන්. නමුත් අපි කරන්නේ ඒකේ අනිත් පැත්ත. ඊළඟ ආහාර ගන්න වේලාවල්. ඊළඟට ආහාරවල තියෙන ප්‍රමිතිය. විශේෂයෙන් පිළිකා වගේ දේවල් හැදෙන්න පුළුවන්. හෘද රෝග හැදෙන්න පුළුවන්. අපි කෙඳි සහිත ආහාර හරිම අඩුයි ගන්නවා. දැන් මම හිතන්නේ අලුත් ජෙනරේෂන් එක මැල්ලු කොයිල වගේ දේවල් ඒවා ප්‍රතික්ෂේප කරනවා. පරිප්පුයි යලයි මසුයි. ඔය වගේනේ ආහාරට ගන්න. ලේසි හදන්න හරිම මම එක්කෝ ක්ෂණික කෑමක්. එතකොට මේවා ආහාරයට ගත්තාම ඔය ඇති වෙන තත්ත්වවල තමයි ඒක. ඊළඟට අපේ ව්‍යායාම නැතිකම. ඊළඟට අපේ ස්වස්ථතාවයේ පවත්වා ගන්න යන්න අවශ්‍ය කරුණු කාරණා ටික කරන්නේ නැති එක. ඊළඟට තමයි අපේ මේ කාර්මික දියුණුව මේ තාක්ෂණික දියුණුවත් එක්ක අපේ තියෙන අවට පරිසරය සම්පූර්ණයෙන්ම දූෂණය වෙලා තියෙනවා. අපි ඒතර හුස්ම ගන්න වෙලා තියෙන්නේ දූෂිත වායුව. ඒතර ඒකෙන් වෙන්න පුළුවන්. ඊට පස්සේ විකිරණ ඒ වගේ දේවල් හින්දා ඇත්තටම හෘද රෝග පිළිකා වැඩි වෙන්න ලොකු ප්‍රවණතාවක් තියෙනවා. හැබැයි තාමත් අපේ රටවල් සුරක්ෂිත අනිත් රටවල්ත් එක්ක බලද්දි සාපේක්ෂව ගත්තොත් මොකද අපේ රටවල තාමත් මිනිස්සු ආයුර්වේදය දේශීය වෙදකම ගැන කොළ කැඳ එක ගැන
විශ්වාස තියෙන නිසා ඒ දේවල් ආහාර පාන ගැන අපේ පොළොවෙන් හම්බෙන බත් ටික අපේ පොළොවෙන් හම්බෙන එළවලු ටික තාමත් බහුතරයක් පරිහරණය කරන නිසා තාමත් පොඩි අවස්ථාවක් අපිට තියෙනවා. හැබැයි මම ඉතාමත්ම ආදරෙන් ගෞරවයෙන් ඉල්ලනවා තරුණ පරම්පරාවට විශේෂයෙන් ව්‍යායාම කරන්න. ශරීරයට අවශ්‍ය විවේකය ලබා දෙන්න. අනිත් එක තමයි තමුන්ගේ ජොබ් එකේ තියෙන ස්ට්‍රෙස් එක. ඒක දැන් ටිකක් පොඩි නිකන් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවා. ෆැෂන් එකක් වෙලා තියෙන්නේ. හරි ස්ට්‍රෙස් මගේ ජොබ් එක කියලා. ඒක මට මේ ඩිප්‍රෙෂන් මට ඩිප්‍රෙෂන්. හරිද? දැන් ඉස්සර බලන්න අවුරුදු සාමාන්‍යයෙන් අපේ ආච්චිලා සීලා අවුරුදු 90ක් කියන්නේ සාමාන්‍ය වයස. ඒතර අවුරුදු 90 දිත් ඒගොල්ලන් හොඳට මතකයි. හොඳට ඩිමෙන්ෂියා. දැන් මේ තියෙන ඩිමෙන්ෂියා, ડિප්‍රෙෂන් මේවා අලුත් වචනනේ. හැබැයි ඒවා දැන් අර පොඩි අර ක්ලාස් එකක් මේන්ටේන් කරන්නත් පොඩි තත්ත්වයක් තියෙනවා. මට ස්ට්‍රෙස් තියෙනවා. මට ડિප්‍රෙෂන් තියෙනවා. ඒවා දැන් ඇත්තටම ඖෂධ මාෆියාස්ුත් තියෙනවානේ. ඖෂධ මිනිස්සු සුව කරනවා වගේ ඖෂධ මාෆියක් තියෙනවා. එතකොට ඕවට අපි එක එකව ඩිසයින් කරනවා. ඩිසයින් කරලා කියනවා රයිට් ඩිප්‍රෙෂන් නම් මේක ගන්න. හැබැයි ඒකේ වෙන ප්‍රතිවිපාක මොනවද කියලා අපි දන්නේ නැහැ. විශේෂයෙන් හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය හොඳින් තියාගන්න නම් අපි ව්‍යායාම පළවෙනි අංක එකටම ව්‍යායාම කළ යුතුයි. ඔය ව්‍යායාම කිව්වම ඩොක්ටර් දැන් හුඟක් කට්ටිය හිතනවා දැන් මම යද්දි බස් එකට පයින් යන්නේ මම බස් එකේ යන්නේ ඒක ව්‍යායාමයක් නේ මම මහන්සි කරනවා නේ. ඒක මම දැන් හැම තැනකදීම පාවිච්චි කරා සතිය කියන වචනේ. අපි කරන දේ සතියෙන් කරන්න ඕනේ. අපි ව්‍යායාම කරනවා නම් ව්‍යායාම කරන්න. එතකොට තමයි මනසට සිග්නල් එක යන්නේ රයිට් මෙයා දැන් ව්‍යායාම කරනවා. අතින්ද යන්නේ මෙයා දැන් ඇවිදිනවා. හැබැයි අපි ව්‍යායාමයට නෙමෙයි ඇවිදින්නේ. කතාවකුත් තියෙන්නේ සමහර අය කෑම හොයන්න ඇවිදිනවා. පෙලක් අය කාපු කෑම දිරවන්න ඇවිදිනවා කියලා. අපි කරන්න ඕනේ කාපු කෑම දිරවන්න ඇවිදින්න ඕනේ. හරිද? එතකොට පළවෙනිම එක තමයි අපි ගන්න ආහාරවල ප්‍රමිතියක් තියෙන්න ඕනේ. සහ ආහාර ගන්න එකේ ප්‍රමිතියක් තියෙන්න ඕනේ. සහ ව්‍යායාම හරියට කෙරෙන්න ඕනේ. එතකොට ඒ ව්‍යායාම හරියට කෙරිලා ඒ දේවල් හරියට වෙනවනම් මං හිතන්නේ ඒ කියන්නේ අපි ගන්න ආහාර මල වශයෙන් ඒ අවශ්‍ය ප්‍රමාණයට පිට වෙනවනම් ඇඟ ඇතුලේ ව්‍යාධියක් තියෙන විදිහක් නැහැ. ඉතින් ඔක තමයි ආයුර්වේදයේ පොඩිම දේ. ඒ කියන්නේ අපි අතුල් කරන එක අවුට්පුට් එක ඒ ප්‍රමාණයට යනවනම් මේ වෙන්නේ. හැබැයි ඉතින් තියෙන ප්‍රශ්නේ අපි ගන්න ආහාර වර්ගව එතකොට ඒවැ තියෙන ප්‍රමිතිය ආහාර ගන්න ප්‍රමාණය ස්ථූලභාවය අධිස්ථූලභාවය දැන් අද තරුණ පරම්පරාව ගත්තොත් ගෑල් ළමයා කවුද පිරිමි ළමයා කවුද කියලා අඳුර ගන්නව අමාරුයි. හරි. ඉතින් ඒ වගේ සම්පූර්ණ මේක වෙනස් වෙලා තියෙනවා. ඉතින් එතකොට ළමයි ශරීරය ගැන හිතන්න ඕනේ. ඒ ව්‍යායාම ටික කරන්න ඕනේ. ආහාර පාන ගන්න විදියට ගන්න ඕනේ. එතකොට ආහාර පාලනයක් කරන්න ඕනේ. අනිත් එක තමයි ලොකුම දේ අපි ආහාර ගන්න වෙලාවල් කියන්නේ අපි වේල් 3ක් ආහාරයට ගන්න. ඒ අතර තියෙන කාල පරාසය. ඒක හරියට මේන්ටේන් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් කොච්චර විතර කාල පරාසයක්? සාමාන්‍යයෙන් අපි උදේ ආහාර වේලක් ආයුර්වේද කියන්නේ උදේ 6ත් 7ත් අතර ගන්න කියලා. දවල් ආහාර වේල 12ත් 1ත් අතර. හවස ආහාර වේල හවස 6ත් 7ත් අතර. එතන බලන්න අපි 6-4 ගත්තා 8ට නිදිය ගත්තා උදේ 4 මාට හැරුණා. බෑනේ නාට්‍ය ටික මිස් වෙනවා. නාට්‍යත් බලන්න ඕනේ මම නැහැ කියන්නේ. මොකද ඒකත් ආතතිය මේ ස්ට්‍රෙස් රිලීස් කරා බෑ. ඒක අනිත් එක තමයි අද තරුණ පරම්පරාව හරිම දුකයි මේක කියන්න. ඇබ්බැහි වෙලා ඉන්න මත්ද්‍රව්‍ය. විෂ මත්ද්‍රව්‍ය. ඒතකොට සිගරට් වගේ විෂ දුම් වර්ග. ඊළඟට නම් කියන්න බැරි තවත් ද්‍රව්‍ය ගොඩක්. සමහරු කියන්නේ ආයුර්වේදයේ බෙහෙතක් කියලා. ඒක බෙහෙතක් තමයි. ඇත්තටම බෙහෙතක්. මං අන්න එතනත් නිවැරදි කරන්න ඕනේ. ඒක බෙහෙතක් තමයි ඖෂධයක් විදියට හැදුවොත්. ඒක ඖෂධයක් නැතුව හැදුවොත් ඒක බෙහෙතක් නෙවෙයි. විෂමද්‍රව්‍ය. ඉතින් ඒ වගේ දේවල්. ඊට පස්සේ මේ තරුණ පරම්පරාව හරියට ඇඩික්ට් වෙලා තියෙන ඒ දේවල්ට. දැන් බලන්නකෝ ඉස්සර අපි පොඩි කාලේ අපි ඉස්කෝලේ ඇරලාවම කරේ පිට්ටනියට දුවපේක. වොලිබෝල් ගහන්නද ෆුට්බෝල් ගහන්නද එල්ල ගහන්නද ක්‍රිකට් ගහන්නද. අද තරුණ ළමයි කොතනද ඉන්නේ කියලා බලන්නකෝ. කම්පියුටර් එක ගාව. කම්පියුටර් එක ගාව. ගෙදර කිසිම කතිකාවතක් නැහැ. ගෙදර සමාජයක් නැහැ. අම්මා තාත්තා ළමයි හම්බෙන්න මාසෙකට සැරේ නැත්නම් සති දෙකකට සැරේ. ඒකනේ දින් වෙන කරලා තියෙන දෙමෝපියන්ගේ දිනේ. මව්වරුන්ගේ දිනේ පියවරුන්ගේ. ඔව් අපිට තිබ්බේ නැහැ නිස්සාර. හැමදාම මේ දින තමයි.
අපි ආදරෙන් තමයි පවුලක් විදිහට ආදරෙන් අපි ජීවත් වුණේ. ඒක නැති වෙච්ච එකේ පළවෙනි පවුල විසිරිච්ච එකේ ලොකුම විපාකය තමයි යෝග. මොකද දරුවෙක් අම්මට ආදරය කරන දෙමව්පියන්ට ආදරය කරනවා නම් දෙමව්පියෝ දරුවට ආදරය කරනවා නම් දෙමව්පියෝ වැරදි කරන්නේ නැහැ දරුවෝ වැරදි කරන්නේ නැහැ. ඉතින් ඔන්න ඔතන තමයි වැරදිච්ච තැන අපිට. අපේ සංස්කෘතිය අපි අර මේවා කරලා වෙනත් සංස්කෘතියක් වැළඳගත් එකේ විපාක ඔය. හොඳ දේවල් ගන්න ඕනේ. හැබැයි හැමදේම නෙමෙයි. ඉතින් මම හිතනවා පොඩි අර වෙනස් විදිය කතා බහක් ඒ වගේම වෙනස් විදිය සාකච්ඡාවක් එක්ක ගොඩක් ලොකු වැදගත් කාරණාවක් තමයි කතා බහට ලක් වුණේ. ඉතින් පස්සේ ආලේ YouTube නාලිකාවත් එක්ක ඒ වගේම අපේ Facebook, Instagram, TikTok මේ හැම social media platform එකක් එක්කම ඉන්න කියලා ආරාධනා කරනවා. මේ ගැන ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ ගැන තව දේවල් කියන්න තියෙනවා නම් ඒ දේවලුත් කමෙන්ට් කරන්න. ඒක ඔබේ අයිතිය. ඒ අයිතියට අපි ගරු කරනවා. ඉතින් ඔබට තියෙන ප්‍රශ්න වලට හැමතිස්සෙම උත්තර දෙන්න අපි ලෑස්තියෙන් ඉන්නවා. තවත් ඉස්සරහට කතා කරන්න ඕනේ මොන වගේ මාතෘකා ගැනද කියලාත් කමෙන්ට් කරන්න පුළුවන්. ඒ අයිඩියත් එක්ක අපි ඉස්සරහට මේ වගේම තවත් සම්පත්දායකයොත් සම්බන්ධ කරගෙන වෙනස් විදිහේ සාකච්ඡාවට කිහිපයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එක බලාගෙන හිටියට ස්තුතියි. අමතක කරන්න එපා subscribe කරන්න. ඒ වගේම අපේ අනිත් social media platform like කරන්න, follow කරන්න, මේ හැම දෙයක්ම share කරන්න. මොකද දැනුම share කරන තරමට ඒකේ පින ඔයාටත් අයිති වෙනවා මේ වගේ වැදගත් දේවල්. ඉතින් තවත් වෙනස් විදිහේ වැඩකින් වෙනස් විදිහේ කතා බහකින් අපි මුණ ගැහෙමු.